cuties, welcome to back my YouTube channel. ඉතින් කොහමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. මම කලින් වීඩියෝ එකක් කරා මම ෆිසික්ස් වලට කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකේදී මගෙන් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා අක්කේ අනිත් සබ්ජෙක්ට් දෙකටත් වැඩ කරන්නේ කොහොමද කියලා කියන්න කියලා. ඉතින් අද මම අරගෙන ආවා මම බයෝ වලට කොහොමද වැඩ කරන්නේ කියලා. ෆිසික්ස් වලට වගේම මම බයෝ වලටත් කලින් කරපු මෝඩ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මම මුලින්ම දැන් වැඩ කරන විදිය කියන්න කලින් මම කලින් ෂයි වල කරපු වැරදි කියන්නම් බයෝ වල. බයෝ වල නම් මට හොඳ තියරි ක්ලාස් එකක් හම්බුණා. මම ෆිසික්ස් වල වගේ ක්ලාස් මාරු කර කර හිටියේ නෑ. හොඳ ක්ලාස් එකක් හම්බුණා වගේම මම මේ ක්ලාස් එකේ පේපර්ස් ලිව්වා. ඒ වුණාට මට පාස් පේපර්ස් නම් අමතකම වෙලා තිබ්බේ. මම බයෝ වල ෆස්ට් එකේදී කරපු ලොකුම ගොන් වැඩේ තමා මම පාස් පේපර්ස් කරේ නැහැ. වගේම මම ක්ලාස් එකේ පේපර්ස් ලිව්වත් කවදාවත් ගෙදර ඇවිල්ලා ඒ පේපර්ස් විවරණය කරේ නැහැ. ඒකත් මගේ අතින් වුණ ලොකු වැරැද්දක්. ඉතින් දැන් මම ඔයාලට කියන්නම් දැන් මම බයෝ වලට වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්නම් මම දැන් බයෝ තියරි රිවිෂන් ක්ලාස් එකකට යන්නේ නැහැ. පේපර් ක්ලාස් එකකට විතරයි යන්නේ. මම ගෙදර ඉඳගෙන තනියම තමයි බයෝ වලට දැන් ගොඩක් වැඩ කරන්නේ. මං ඔයාලට කිව්වනේ මට හොඳ තියරි ක්ලාස් එකක් හම්බුණා කියලා. ඒත් ඉතින් ඒ තියරි ක්ලාස් එකේ නෝට් එක නෙවෙයි මම දැන් පාඩම් කරන්නේ රිසෝස් බුක්. ඒකට හේතුව තමයි අපේ සිලබස් එක දැන් අලුත් වෙලානේ. ඒ හින්දා පොඩි වෙනස්කම් වෙලා තියෙන හින්දා මම පරණ පොත් ටික අයින් කරලා අලුතෙන්ම ආව රිසෝස් බුක් ටික ගත්තා. ඒ ටික තමයි දැන් මම පාඩම් කරන්නේ. දැන් මම මොකක් හරි කොටසක් පාඩම් කරලා ඉවරුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ කොටසට අදාළව පේසුරු MCQ ටික කරනවා. ඒ කියන්නේ දැන් මම සත්‍ය පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනකන් ඉන්නේ MCQ ටික කරන්න. පටක කොටස පාඩම් කරලා ඉවරුණාට පස්සේ ඒ කොටසට අදාළ MCQ ටික කරනවා. ඒ වගේම මම පාස් පේපර්ස් ටිකක් කරනවා. ඒක කරන්නේ මේ නිකම් පාස් පේපර්ස් ටික කරලා මම කරලා ඉවරයි කියලා ඉන්නව නෙවෙයි. මම පාස් පේපර් එක ටයිම් තියලා ලියලා ඊට පස්සේ ඒක විවරණය කරනවා. ඔයාලා තාම සිලබස් එක සම්පූර්ණයෙන් කවර් වෙලා නැත්තම් පේපර්ස් ලියන්න ඉන්න එපා. සිලබස් එක සම්පූර්ණයෙන් කවර් වෙනකම් දැනට ඔයාලට ලියන්න පුළුවන් කොටසින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න. වගේම මම පේපර් ක්ලාස් එකේ පේපර්ස් ලියලා ඉවරුණාට පස්සේ අර ෆිසික්ස් වලට වගේම සර් ඒක සාකච්ඡා කරද්දී කටුවට සර් කියන පොයින්ට්ස් ටික ඒ ප්‍රශ්නේ දැන් එක ආන්සර් එකක් වැරදියට තියෙනවා නම් ඒ වැරදුනේ කියලා එහෙම කටුවට ලියා ගන්නවා. ඊට පස්සේ ක්ලාස් එක ඉවරුණාට පස්සේ රිසෝස් බුක් ටිකත් ඔක්කොම අරගෙන මම පේපර් එකට සම්පූර්ණ විවරණයක් ලියනවා. ඔයාලට වීඩියෝ එකදී ඉස්සරහදී පෙන්වන්නම් මම ලියපු විවරණයක්. මම විවරණය ලියද්දී දැන් සත්ත්ව පටකයක් ගැන තිබ්බනම් අපිච්ඡද පටකය ගැන තිබ්බනම් ප්‍රශ්නේ මං අපිච්ඡද පටක ගැන තියෙන සම්පූර්ණ ටික ඒ ප්‍රශ්නේ විවරණයට ලියනවා. ඉතින් එතකොට විවරණ ලියන්න ටිකක් වෙලා යනවා. ඒ වුණාට අර අපිට එකම එක ලියවෙනවනේ. දැන් මේ සතියේත් අපිච්ඡද පටක ගැන ලියලා තව ආයෙ සති දෙකකින් විතරත් අපිච්ඡද පටක ගැන විවරණය ලිව්වහම එකම එක ගොඩක් සැරයක් ලියවෙද්දී අපිට මතක හිටිනවා. වගේම මම විවරණ ලියද්දි තව කරන දෙයක් තමයි දැන් සිලබස් එකේ හැමතැනම විසිරලා තියෙනවනේ පොඩි කොටස් එකම අන්න ඒවා එක තැනකට අරන් ලියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් තුන්වෙනි පාඩමෙත් තියෙනවනේ ශුද්‍ර ජීවීන් ගැන. ඒ වගේම මයික්‍රෝ පාඩමෙත් තියෙනවනේ. මං සාමාන්‍යයෙන් විවරණයක් ලියද්දී අර පාඩම් දෙකෙන්ම කොටස් අරගෙන ඒ ප්‍රශ්නට අදාළ විවරණය හදා ගන්නවා. එතකොට ප්‍රශ්නයක් කරද්දි ලේසි. මොකද මුළු ඔක්කොම ටික එක තැන තියෙනවනේ. මම මේ ළඟදී අලුතෙන් පටන් ගත්ත වැඩක් තමයි පළාත් පේපර්ස් ස්කූල් පේපර්ස් විවරණය කරන එක. ඒ පේපර්ස් වල සමහර යාලා දීලා තියෙන ආන්සර්ස් වැරදි. ඒ හින්දා මම YouTube වලින් ඒ පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ එකක් හොයාගෙන ඒ සර් කියන එකයි අර දීලා තියෙන ආන්සර් එකයි මම රිසෝස් බුක් එකෙන් බලලයි ඔය ඔක්කොගෙම හරිම එක හොයාගෙන තමයි විවරණය හදාගන්නේ. ඒ වගේම මම ගොඩක් වෙලාවට බයෝ පාඩම් කරන්නේ ප්‍රශ්න හදන ගමන්. මොකක් හරි කොටසක් කියවනවා.
ඒ කොටසට අදාළ ප්‍රශ්නේ හදලා ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් වලට එන්න පුළුවන් ප්‍රශ්න තියෙනවනේ. මට එන්න පුළුවන් කියලා හිතන දැනින් ප්‍රශ්නේ හදලා ඒ ප්‍රශ්නේ ළඟින්ම උත්තරේ ලියා ගන්නවා. මේ ප්‍රශ්න හදන වැඩේට මං ආවර්ජන පොත් ටිකත් ගොඩක් පාවිච්චි කරනවා. මට කොටසකින් ප්‍රශ්නයක් හදාගන්න බැරි වුණොත් මං ආවර්ජනායකේ බලනවා මොන කොටසින් ඒ කොටසින් කොහොමද ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. ඊළඟට ගත්තොත් මම දවසට බයෝ එසේ දෙකක් ලියනවා. ඒ එසේ දෙක ලියන්නේ මං උදේ වරුවේ ලියන්නේ යුනිට් 2 එකෙන් නම් හවස් වරුවේ ලියන්නේ මං වෙන යුනිට් එකකින්. ඒ යුනිට් වලට වෙන වෙනම තියෙන ප්‍රශ්න ටික ඔක්කොම එක ළඟට මං අරගෙන එකට ලියාගෙන තියෙනවා. ඒ වගේම දැන් එක අවුරුදු වල මේ දෙවෙනි යුනිට් එක ගත්තොත් 2024 ආවේ මොකද්ද? 23 ආවේ මොකද්ද? 22 ආවේ මොකද්ද? අන්න එම මම වෙන වෙනම හදාගෙන තියෙනවා ඒ අවුරුද්දට ආව ප්‍රශ්න. වීඩියෝ එකේ ඉස්සරහට මම පෙන්නන්නම් මම කොහොමද එහෙම හදාගෙන තියෙන්නේ කියලා. ගේම මම එක කොටස් වලට වෙන වෙනම මයින්ඩ් මැප්ස් ෂෝට් නෝට්ස් හදලා තියෙනවා. ඒ වගේම මම වෙන වෙනම යුනිට්ස් වලට ෆයිල් තියාගෙන ඉන්නවා. කියන්නේ 1 2ට එක ෆයිල් එකක්, 3 4ට තව එකක්, 5ට තව එකක්, 6 7ට තව එකක්. ඉතුරු පාඩම් වලට වෙන වෙනම මම ෆයිල්ස් තියාගෙන ඉන්නවා. මම මේ ෆයිල්ස් වලට අර මම හදන ෂෝට් නෝට්ස්, මයින්ඩ් මැප්ස් වගේම දැන් යුනිට් පේපර්ස් හම් වෙනවනේ. අන්නේ යුනිට් පේපර්ස් දාලා තමයි මේ ෆයිල් එක හදලා තියෙන්නේ. ඒ වගේම මම අර කලින් කියපු විදිහටම ඒ යුනිට් පේපර්ස් උත් විවරණය කරලා තියෙනවා. ඒ වගේම දැන් ගොඩක් සර්ලා කියනවා MCQ points එක තැනකට අරන් එක මාතෘකාවට අනුව MCQ points ඒ වගේ ස්පෙෂල් points ටික එක තැනකට අරගෙන point book එකක් හදාගන්න කියලා. ඒක මටත් තාම හදාගන්න බැරි වුණා. මම දැන් පේපර් ඩිස්කෂන් වල අර අපිට හම්බෙන points තියෙනවනේ. අන්න ඒවා එකතු කරලා ඒ පොත හදාගන්න තමයි ඉන්නේ. ඒ වගේම මම ගොඩක් බයෝ වලට වැඩ කරද්දී උදේ වෙලාවේ තමයි වැඩ කරන්නේ. මොකද බයෝ කියන්නේ මම ආසම නැති සබ්ජෙක්ට් එකක්. ඉතින් මම ඒකට හවසාර මහන්සි වෙලාවට වැඩ කරන්න දාගත්තොත් මට වැඩ කරන්න බැරි වෙයි කියලා හිතලා මම උදේ වෙලාවට තමයි බයෝ වලට වැඩ කරන්නේ. ඔයා මගේ වීඩියෝස් බලන්නේ තාමත් channel එක subscribe නොකර නම් දැන්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න channel එක එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. යාලට මම කිව්වනේ මම පාඩම් කරන්නේ රිසෝස් බුක් එකෙන් කියලා. ඉතින් මේ තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරලා තියෙන ඒ රිසෝස් බුක්. ඔයාලටත් මේව ඕනේ නම් ඒ සයිට් එකට ගියාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වගේම පාස් පේපර්ස් පේසුරු අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම ඒ වගේ ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම විවරණය කරන්න ඕනේ. මම ටොපික් වයිස් විදියට එසේ ලියනවා කිව්වනේ. මේ තියෙන මං එසේ ලියන පොත. ඒ වගේම එක අවුරුදු වලට අනුව මම මේ ප්‍රශ්න කඩලා තියෙනවා කිව්වනේ. ඔය තියෙන්නේ මේ විදිහට මං කඩලා තියෙනවා. මම පාඩම් කරන ගමන් ප්‍රශ්න හදනවා කිව්වනේ. ඒකට මිත්මල්සගේ ආවර්ජනා පොත් ටිකත් මම පාවිච්චි කරනවා. ඔය තියෙන්නේ ඒ විදිහට මම හදලා තියෙන ප්‍රශ්න පොත. මේක මං කෙටි ක්‍රම ඒ වගේම එක chart ඔය ඔක්කොම දාලා තමයි මේ පොත හදාගෙන තියෙන්නේ. මේක අපිට ක්ලාස් යන කෙනෙක් නම් බස් එකේ යන ගමන් උනත් මේ පොත පාඩම් කරන්න ලේසියි. ඒ වගේම මම කිව්වනේ මම අර යුනිට්ස් වලට වෙන වෙනම ෆයිල්ස් තියාගෙන ඉන්නවා කියලා. ඔය තියෙන්නේ ඒ විදිහට මල් ළඟ තියෙන ෆයිල්ස් ටික. ඒ වගේම මේ ෆයිල්ස් ඇතුලේ මම ඒවට හදලා තියෙන ෂෝට් නෝට්, ඒ වගේ මයින්ඩ් මැප්, තව ටොපික් වයිස් පේපර්ස් තියෙනවා. මම ඔයාලට කලිනුත් කිව්ව විදිහට
ඔය තියෙන්නේ මම හදපු ෂෝට් නෝට් එකක්. නෝට්ස් හදද්දී අපි අර පොතේ තියෙන ඒ විදිහටම තව කොලයක ලියන්න නැතුව චාර්ට්ස් වලින් රූප වලින් වගේ ෂෝට් නෝට් එක හදාගත්තට පස්සේ අපිට ඒක ඉක්මනට මතක තියෙනවා. ඒ වගේම මම කිව්වනේ මම අර ස්කූල් පේපර්ස් පළාත් පේපර් විවරණය කරනවා කියලා. ඉතින් මම ඒක නම් ළඟදී පටන් ගත්තේ මේ තියෙන්නේ විවරණය කරන ලියන පොත. ඔයාලට මේ පේපර්ස් හොයාගන්න බැරි නම් මම කලින් වීඩියෝ එකේ පින් කරලා තියෙන කමෙන්ට් එකේ ටෙලිග්‍රෑම් channel එක link එකක් තියෙනවා. ඒකෙන් මේ පේපර්ස් හොයාගන්න පුළුවන්. ඔය තියෙන්නේ මම ලියපු විවරණයක් පේපර් එකකට. ඉතින් මම මේක අර කෙටි ක්‍රම ඒ වගේම විශේෂ දේවල් highlight කරලා විවරණය ලියාගෙන තියෙනවා. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye.